හෙලෝ ගයිස් ඉස්සපිස YouTube channel එකට ඔයගොල්ලෝ අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඉස්සපිස ගියේ කැරවන් ෆ්‍රෙෂ් එකට පාන දුර. ඉතින් ඔයගොල්ලෝ පේනවා මම ජාති ටිකක් ගෙනාවා. එහෙනම් අපි බලමු මොනවද ගෙනාවේ කියලා. ඉන්ටර්නෙට් චිකන් පෆ් එකක් ගෙනාවා 190යි. චිකන් පයි එකක් ගෙනාවා 160යි. ෆිෂ් පැටි එකක් ගෙනාවා 140යි. මැංගෝ ගැටෝ ස්ලයිස් කේක් එකක් ගෙනාවා 220යි. චොකලට් ගැටෝ ස්ලයිස් එකක් ගෙනාවා 220යි. කෝර්න් චීස් සමූස එකක් ගෙනාව 120යි. වෙජිටබල් චීස් රෝල් එකක් ගෙනාව 120යි. අද එතකොට ඔක්කොටම ගියා 1170ක්. ඉතින් මම වෙනම ගත්තා සන් ක්‍රෂ් එකක් මේ. ඉතින් අපි බලමු මේකේ රස කොහොමද කියලා. තියෙනවා කේක් එක කේක් ස්ලයිස් දෙක අන්තිමට කමු ඩෙසර්ට් එකක් විදියට. බලමු. මේක දැන් නමත් එක්ක මොකක්ද කියන එක තමයි ප්‍රශ්නේ. මම හිතන්නේ මේක චිකන් පෆ් එක වෙන්නේ නැති. බලමු. මොනවාද කියලා දන්නේ නැහැ. කේක් ගැටෝස් දෙක පස්සේ කන්න තියලා තියෙනවා. චිකන් පෆ් එක තියෙනවා අනිවාර්යෙන් මේක වෙන්නේ නැති. ඊට පස්සේ තියෙනවා චිකන් පයි එක මේක වෙන්නේ නැති. හිතා ගන්න බෑ මොකක්ද කියලා නමත් එක්ක ෆිෂ් පැටි එක තියෙනවා අනිවාර්යෙන් මේක වෙන්නේ නැති. ඊට පස්සේ තියෙනවා මැංගෝ ගැටෝස් ස්ලයිස් and chocolate ගැටෝස් ස්ලයිස්. ඒක මේක කාලි ඉවරලා අපි මේ දෙක කාලා බලමු. කෝන් and චීස් සමෝස එක තියෙනවා මේක වෙන්නේ නැති. ඒක නම් එන පොඩි වෙජිටබල් චීස් රෝල් එක තියෙනවා මේක. මෙති අපි ඉතින් බලමු මේක කොහොමද කියලා. මම එකින් එකේ රහත් එක්කම දෙන්නම් කොච්චරක් හොඳද කියලා. මතක තියාගන්න අන්තිමට තමයි කේක් එක කන්නේ හොඳේ. එහෙනම් පටන් ගමු. අපි මුලින් පටන් ගමු සමෝස එකෙන්. මේක කෝන් and චීස් සමෝස එක. ඔන්න පේනවා මේකේ කෝන් තියෙන්නේ මේ. කෝන් කියන්නේ බඩින් උනේ. පේනවනේ කෝන් තියෙන්නේ. මේ කෝන් වැටුණා. කෝන් චීසුයි දාලා තියෙන්නේ. ඒක නවුලන්නේ රහයි. බෑ පොඩි වැඩි 120ක් එක. ඒක මරු. මම මේ කොලේ බල බල කියන නමත් පැටලෙනවා. ඒකයි. ඒක සුපිරි. කෝනුත් හැපෙනවා චීස් රසම් නම් එන්නේ නැහැ එහෙම ලොකුවට. ඒකට දෙන්න පුළුවන් 10න් 7ක් විතර. අපිට යමු වෙජිටබල් චීස් රෝල් එකට. මේක වෙජිටබල් චීස් රෝල් කියලා තියෙන්නේ. බලන්න. චීස් තියනවාද බලන්න. ඒක චීස් තියනවා. ඒකට රහයි අවුලන්නේ නැහැ. චීස් තියනවා ලොකු චීස් කලක් වුණා.
මම මේ ටික ගත්තේ පානදුරේකින් පට්ට සෙනගක් හිටියේ හොඳේ. ඉතින් මං කෑවේ වෙජිටබල් චීස් රෝල් එක. ඒක වුණා 120ක්. ඒක නම් සුපිරි. ඒක දෙන්න බලන් 10න් 8ක්. ඇත්තටම හොඳයි. 120ට ඉතින් එහෙම ලොකු පාඩුවක් නැහැ. ඊට පස්සේ කමු ෆිෂ් පැටි එක. මං හිතනවා මේක තමයි ෆිෂ් පැටි එක. ඒක තමයි. එහෙනම් කාලා බලන්න. සැමන් රහකුත් එනවා. ෆිෂ් කවර් සැමන් තමයි ඉතින් දාලා තියෙන්නේ. ඒක උනා 140ක්. ඒ ෆිෂ් පැටි එක නම් සුපිරි. සුපිරියටම සැමන් හරි මාළු හරි දාලා තිබ්බා. ඒකටත් මට 10න් 8ක් දෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. ඊළඟ තියෙන චිකන් පෆ් එක. මම හිතනවා පෆ් එක කියන්නේ මේකට කියලා. බලමු මේකත් කඩලා. ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලමු. බලමු කාලා. උගුල් මස් දාලා තියෙන්නේ පට්ට රස උගුල් මස් එකක් තියෙන්නේ ඇතුලේ. ඒක නරහයි ආ. ඒක උනා 190. ඒක නම් සුපිරි. මේ උගුල් මස්. දැන්න කාපයකින් මේ ටිකෙන් රස මේක ඒක. ඒක නම් සුපිරි. මම නම් ඒකට 10න් 10ක් දෙනවා. ඒක නම් සුපිරියා. දැන් කේක් කැලයක් කන්න තියෙන නිසා අපි මේකත් කමු. මේක චිකන් පයි එක 160ක් වුණා. මේක දන්නේ පෆ් එක කියන්නේ. කමන්නේ මේ හැඩිය බලා ගන්නකො. අරගේ හැඩේ මේකේ හැඩේ. මොකද අරගෙන් මේකෙන් දාලා දෙන්න කිව්ව නිසා ඒක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ වගේ. ටෙම් එකක්. බලමු කාලා. ඒක ඇතුලේ තියෙන චිකන්ම තමයි. ඒත් වෙන ෆ්ලේවර් එකක්. මේක සුපිරි. අර ඉස්සෙල්ලා කාපු ෆිෂ් පැටි එකටත් වඩා ඊට ඉස්සෙල්ලා වෙජි රෝල් එකක් යා ඔක්කොටම නම් මේක නම් සුපිරිම රහත් තියෙන්නේ. මේකයි අර ඉස්සෙල්ලා කාපේකේ. දැන් තමයි දන්නේ ඇයි ඒකට එච්චර සෙනගින්නේ කියලා. සුපිරි රහයි ඒක නේ. චීසු දාලා තිබ්බ එකට. චිකන් දාලා චීස් දාලා සුපිරි මික්ස් එකක් තියෙන ඇතුලේ. ඒකට මට දෙන්න පුළුවන් 10න් 10ක්. අනිවාර්යෙන් ඒ අන්තිම කාපු දෙකට 10න් 10ක් දෙන්න පුළුවන් සිරාටම රසයි.
මොකද දන්නේ ඉස්ස පිස්ස බොරු කියන්නේ නැහැ කියලා. අපි දැන් යන්නේ ඩෙසර්ට් එකට. ඔන්න අපි ඩෙසර්ට් එකට ආවිල්ලා තින්නේ. මම ඉතින් අද ගත්තේ මැංගෝ ගැටෝස් එකයි චොකලට් ගැටෝස් එකයි. මේක කෑල්ලක් වුණා රුපියල් 220ක්. ඉතින් අපි මේකට දාගෙන බලමු. පොඩ්ඩක් දිය වෙලා වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ගණන් ගන්න එපා. ඒ තියෙන්නේ. පෙන්නන්නම් ඔයගොල්ලෝ ලං කළා. සුපිරිද? සුපිරිද? එකක් 220යි හොඳේ. කාලා බලමු රස කොහොමද කියලා. හැන්දක් තියෙනවා. මේකක් මෙහෙම කරලා දිග අරගත්තා. මේක මෙහෙම තියලා මෙහෙම තිබ්බා. කාලා බලමු. කේක් එක ගැටෝනේ ඉතින් කේක් අර වේලිච්ච ගතිය නෑ ගැටෝස් වල. වෙට් එකට සුපිරියට තියෙනවා. ඒ වුණාට ඉතින් එහෙම ලොකු රසක් නෑ. ඒ චොකලට් මේකෙන් මට නිකන් පරණ රහක් වගේ එනවා. පරණ රහක් වගේ එනවා. ඒක හැටිත් දන්නේ නැහැ. ඒකට මට දෙන්න පුළුවන් 10න් 6ක් විතර. කියන්නේ රහ නැති කමක් නෙමෙයි. රහයි. ඒ වුණාට නිකන් අර හිතන තරම් රහ නැහැ. අපි දැන් බලමු මැංගෝ ගැටෝ එක. මේ තියෙන්නේ. එකත් මෙහෙම. ඔන්න ඉතින් මැංගෝ ගැටෝ එක අපි කාලා බලමු කොහොමද රහ කියලා. මෙහෙම කැඩුවා මෙහෙම කැඩුවා. මෙහෙම කරලා ගත්තා. ඔල්ලොන්ට පෙන්නුවා. ඒක නම් සුපිරියා. ඒක සුපිරි. මැංගෝ රස එනවා. ගානට ඔක්කොම දාලා තියෙනවා. තව මොනවා හරි පළතුරු කෑලිත් අපෙනවා. සුපිරි. ඒක නම් සුපිරියා. මම දන්නවනේ ඉස්ස පිස්සා බොරු කියන්නේ නැහැ කියලා. ඒක නම් ඇත්තටම සුපිරි. කවුරු හරි මේ කැරවන් ෆ්‍රෙෂ් එකකින් මේ කේක් කෑලි එහෙම ගන්න යනවා නම් මේක ගන්න එපා. මෙන්න මේක අරන් කාලා බලන්න. මැංගෝ එක සුපිරි. සුපිරි. තව එකක් මේක වැඩිපුර නම් කන්න බෑ. මත් වෙනවා. මේ උඩිනුත් මේ සෝස් එක වගේ මැංගෝ මොන හරි දාලා තියෙන්නේ. සුපිරි. සුපිරි. ඉතින් මම ඒකට දෙනවා 10න් 9ක්. මේ මැංගෝ ගැටෝ එකට 10න් 9ක් දෙනවා. ඒක නම් සුපිරිම සුපිරි. ඉතින් අද මෙහෙම තමයි ඉස්ස පිස්සගේ කැරවන් ෆ්‍රෙෂ් පානදුර රිව්යු එක ඉවර වෙන්නේ. ඉතින් ගොඩක් දේවල් ගෙනාවේ නෑ. ಜಾති 7යි ගෙනාවේ. මං ගියේ 6 මාට්ට විතර. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා දාලා අදහසක් ගන්න නැති කියලා. ඉතින් දිගටම මේ වගේ වීඩියෝස් බලන්න අනිවාර්යෙන් ඉස්ස පිස්ස subscribe කරලා like එකක් දාන්න යන්න. තව මේ වගේ රිව්යු අනිවාර්යෙන් ඉස්සරහට ගොඩක් එනවා. ඉතින් දිගටම ඉස්ස පිස්සත් එක්ක ඉන්න. එහෙනම් bye.